ඔයාලට පේනවද මෙතන මේ ගැරඬි දෙන්නෙක් ඉන්නවා. එයාලා ෆෝකස් කරන් ඉන්නේ හා පැටියෙක්ව. ඉතින් මම වීඩියෝ කරන එක පැත්තකින් තියලා ඒ හා පැටියව මගේ කරගත්තා. මගේ කරගත්තා කියන්නේ අපි හා පැටියෙක් ඇල්ලුවොතින් එයාගේ අම්මා එයාව බාරගන්නේ නැහැ. සෝවාදහම එහෙම තමයි ඇදලා තියෙන්නේ. ඉතින් බැඳගත්තු බෙරේ ගහන සීන් එකක් තියෙන්නේ. මෙයාට තනියම සර්වයිව් වෙන්නත් බෑ. සර්පයෝ ඉන්නවා. එයාලා මෙයාව අල්ලගන්න තමයි බලන් ඉන්නේ. මෙයාලා දුවල ගිහලා කොහේ හරි අස්සක හැංගෙනවා. එතනින් එහාට මූව් වෙන්නෙත් නැහැ. ඉතින් මෙයාගේ වගකීම දැන් මට. මෙයාට තනියම සර්වයිව් වෙන්න පුළුවන් වෙන මට්ටම වෙනකම් මෙයාව මම බලා ගන්න ඕන. ඉතින් මං හොයලා බැලුවා. මං දන්න මල්ලි කෙනෙක්ගෙන් ඇහුවා එයා සත්තු ඇති කරනවා. එයා කිව්වා අයියේ එළු කිරි දෙන්න, ලැක්ටෝජන් දෙන්න, පොඩි වීරිසියකට වගේ දාලා තියන්න මෙයා බොනවා කියලා. ඉතින් ඒ විදියට කරා බිව්වේ නෑ. ලැක්ටෝජන් දුන්නා ඒ බිව්වෙත් නෑ, එළු කිරි දුන්නා ඒ බිව්වෙත් නෑ. ඊට පස්සේ හරකගෙන් ගන්න කිරි දුන්නා ඒ බිව්වෙත් නෑ. ඒක කොහොමත් හොඳ නෑ වැඩිය. ඊට පස්සේ හැම විදිහටම try කරා, තනකොළ දුන්නා, කෑවේ නෑ. අන්තිමට බැරිම තැන මං ඒ මල්ලිට දෙන්න තීරණය කරා. ඒත් එයා කනෙක්ට් උනේ නෑ. ඊට පස්සේ මං මෙයාව අතේ තියන් ඉන්නකොට අල්ලහපන්න ගත්තා. මට තේරුණා මොකක් හරි අතේ උණුසුම හරි එයාගේ අම්මා ළඟ තියෙන රස්නේ හරි යාට දැනෙනවා ඇති. මං අල්ලට එළුකිරි ටිකක් දැම්මම මෙන්න බොන්න ගත්තා. ඉතින් හැම විදියෙම try කරා, සිරින්ජ වලින් දෙන්න try කරා, අර ඩ්‍රොපර් එකක් ගෙනාවා, සොප්පුවෙන් දෙන්න බැලුවා, පාන්තිර වලින් try කරා, මොන විදියවත් හරි ගියේ නෑ. මෙයා මේ අල්ලට දැම්මම තමයි බොන්නේ. ඉතින් පුරුදු වෙනකම් මේ විදියට දිගටම කන්ටිනියු කරන් යනවා. මෙයාගේ වගකීම තියෙන්නේ මට. අපි බලමු ඉස්සරහට